කයිවා වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක විදිහට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ පාර්ට් ටයිම් ජොබ් ඉන්ටර්විව් එකකදී. එහෙම නැත්නම් අරුබයිටෝ ඉන්ටර්විව් එකකදී මෙන්සෙට්ස් එකකදී ඔයාට මුහුණ දෙන්න වෙන, ඒ කියන්නේ ඔයගෙන් අහන ප්‍රශ්න සහ ඒවට කොහොමද පිළිතුරු දෙන්නේ කියලා. හරි, මුලින්ම අපි අහලා බලමු කොහොමද මේ ප්‍රශ්න සහ ඒවට උත්තර දෙන්නේ කියලා. ඊළඟට අපි මේ ටික සාකච්ඡා කරමු. お仕事中に失礼いたします。アルバイトの面接で参りました。店長はいらっしゃいますか？こちらでお待ちください。店長の田中です。自己紹介をしてください。はじめまして、プジです。スリランカ人です。1年前に日本に来ました。今、日本語を勉強しています。よろしくお願いします。どこの出身ですか？スリランカのネゴンボ出身です。なぜここで働きたいですか？日本語を上達させたいし、接客の経験をしたいからです。アルバイトの経験がありますか？はい、レストランで働いたことがあります。コンビニで働いたことがありますか？いいえ、でもすぐに覚えます。あなたの長所は何ですか？真面目で、いつも時間を守ります。短所は何ですか？少し緊張しやすいですが、努力しています。いつから働けますか？来週から働けます。何曜日に働けますか？月曜日から金曜日まで働けます。何時から何時まで働けますか？午後1時から午後9時まで働けます。午前と午後、どちらがいいですか？午後のシフトが希望です。週末や祝日に働けますか？はい、週末と祝日も働けます。日本語は話せますか？はい、日常会話ができます。日本語のレベルはどのくらいですか？ N4 レベルくらいです。まだ勉強中です。どのくらいここで働く予定ですか？長く働きたいと思っています。チームで働くのは得意ですか？はい、協力して働くのが得意です。何か質問がありますか？はい、面接の結果はいつ頃わかりますか？合格の場合は、1週間以内にお電話でお伝えいたします。他に何かありますか？いいえ、大丈夫です。では、これで面接を終了いたします。ありがとうございました。හරි, අපි කොම්බිනි මෙච්චෙච්ච එකක් තමයි බැලුවේ. මේක කොම්බිනියටම අදාළ නැහැ. ඒ හා සමානව ඔයා යන පාර්ට් ටයිම් අරුබයිත මෙන්සෙට්ස් එකකට ඔයාගේ තියෙන සුසුකම් අනුව හදාගන්න පුළුවන්. දැන් අපි බලමු එකින් එක විස්තර කරලා කොහොමද මේ වගේ තේරුම් සහ මොනවද මේවට දෙන්න ඕන හොඳම උත්තර කියලා. お仕事中に失礼いたします。アルバイトの面接で参りました。店長はいらっしゃいますか？ හරි, අපි බලමු පැහැදිලි කරලා මොකක්ද මෙයා කියන්නේ. මෙයා කොම්බිනි එකට ගිහිල්ලා ඒකේ වැඩ කරන කෙනාට කියනවා අශිකටෝනි ශිත්සුරේතශිමස්. මොකක්ද කියන්නේ? පොලයිට් විදිහට එයාට එක්ස්කියුස් කරනවානේ කතා කරන්න. මොකද එයා වැඩ කරන ගමන් ඉන්න කෙනෙක්ට ඔයාගෙන් කතා කරද්දී ඒ විදිහට පොලයිට් විදිහට එක්ස්කියුස් කරන්න ඕනි. හරි, ඊළඟට එයා කියනවා අරුබයිතොනෝ මෙන්සෙත්සුදේ මයිරිමෂ්තා. මොකක්ද කියන්නේ? අරුබයිතෝ, ඒ කියන්නේ පාර්ට් ටයිම් ජොබ් එකකට තියෙන ඉන්ටර්විව් එකට තමයි ආවේ කියලානේ. හරි, ඊළඟට අහනවා තෙන්චෝවා ඉරාෂායිමස්කා? තෙන්චෝ ඉන්නවද? හරි, දැන් අපි බලමු ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. こちらでお待ちください。 මොකක්ද කියන්නේ? කොචිරාද ඔමාචි කුදාසයි. Please wait කියනවනේ. තෙන්චට කතා කරනකම් පොඩ්ඩක් ඉන්න කියලා ඔන්න එයා යනවා තෙන්චට කතා කරන්න. 店長の田中です。自己紹介をしてください。 ඔන්න තෙන්චෝ ඇවිල්ලා කියනවා තෙන්චෝන තනකා දෙස්. එයා තෙන්චෝ, එයා මැනේජර් තනකලු. හරිද? ඊළඟට කියනවා ජිකුෂකායෝ චිත්තේ කුදාසයි.
ජිකෂකයි එකක් කරන්නලු. මොකද්ද මේ ජිකෂකයි එක කියන්නේ? තමන් පිළිබඳ හැඳින්වීමක් කරන්න කියලා ඔන්න කියනවා. はじめまして、プジです。スリランカ人です。1年前に日本に来ました。今、日本語を勉強しています。よろしくお願いします。 අන මෙන්සෙත්සයකට යනකොට සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් එහෙම නැත්නම් ජිකෂකයි එකක් ඔයා පුරුදු වෙලා යන්න ඕනේ. හරි. මොකක්ද මෙයා කියන්නේ? හජිමේ මස්තේ. හජිමේ මස්තේ කියලා ප්‍රථමව හම්බ වෙන කෙනෙක් නිසා අපි ආචාර කරනවානේ. හජිමේ මස්තේ. පූජි දෙස්. දැන් මම ඕනේ පූජි කියලා දැම්මා. දැන් මෙතන ඔයා කතා කරනවා නම් ඔයාගේ නම දාලා තමයි කියන්න ඕන. ඊළඟට මොකක්ද කියන්නේ? ශ්‍රී ලංකාජින් දෙස්. ශ්‍රී ලාංකිකයෙක් වෙනවලු. ඉච්චිනෙන් මයනි නිහොන්නි කිමස්තා. අවුරුද්දකට කලින් තමයි ඔන්න ජපානයට ආවේ කියලාත් කියනවා. ඉම නිහොන්ගෝ බෙන්කියෝ ශිතෙයිමස්. යොරොෂිකු ඔනෙගායිෂිමස්. මොකක්ද කියන්නේ? අවුරුද්දකට කලින්ලු ජපානයට ආවේ. මෙතනදී ඉච්චිනෙන් කියන තැනට ඔයා ආව කාල සීමාව දාගෙන ඔයාට ජිකුෂකයි එක හදාගන්න පුළුවන්. අවුරුද්දක්ද මාස ගානක්ද දවස් ගානක්ද කියන දේ ඔයා දාගන්න ඕනේ. 1年前に日本に来ました。今、日本語を勉強しています。දැන් එයා ජපන් භාෂාව ඉගෙන ගනිමින්ලු ඉන්නේ. මෙතනදී ගක්සේ කෙනෙක් නම් ඔයා යන පාසලේ නම කියලා ඒ පාසලේ ගක්සේ කෙනෙක් කියන්න පුළුවන්. එතකොට දෛගක්කු යනවා නම් සෙම්මොන් යනවා නම් ඔයාට ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයා මොකක්ද දැන් කරන්න කියන දේ. ඊළඟට යොරොෂිකු ඔනෙගායිෂිමස් කියලා අපි අවසන් කරනවා ජිකෂකයි එක. මෙතනදී තව ඔයා කැමති දේවල් තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ක්ලියර් විදිහට, ෂෝට් විදිහට, ලස්සනට ඩීටේල්ස් තියෙන විදිහට ජිකෂකයි එක කරන්න ඕන. どこの出身ですか？ ඔන්න ඊළඟට අහනවා දොකෝන සුෂින් දෙස්කා කියලා. මෙතනදී මම මේ ප්‍රශ්නේ දැම්මට ජිකෂකයි එකේදී ඔයාලට කියන්න පුළුවන් කොහෙන්ද ආවේ කියන දේනේ. එතනදිත් මම කියලා තියෙනවා ශ්‍රී ලංකාජින් දෙස් කියලා. නමුත් මෙතනදී අහන්න පුළුවන් ප්‍රශ්න කවර් වෙන්න ඕන නිසා තමයි මම මේ එක වගේම ප්‍රශ්න නැවත නැවත දීලා තියෙන්නේ. මෙතනදී ඔයාට ඔයාව රට විතරක් කියන්නත් පුළුවන් නේ. මෙතනදී අහන්නේ ඔයා ආවේ කොහේ ඉඳන්ද කියන දේ. දොකෝන සුෂින් දෙස්කා. හරි. අපි බලමු කොහොමද මේකට පිළිතුරු දෙන්නේ කියලා. スリランカのネゴンボ出身です。 ශ්‍රී ලංකානෝ නෙගම්බෝ සුෂින් දෙස් කියලා ඔන්න මම කියනවා. මම ශ්‍රී ලංකාවේ නිගම්බු වලින් තමයි ආවේ. මෙතනදී ඔයාට ඔයාගේ රට විතරක් කියන්නත් පුළුවන්. හරිද? ඕවර්ऑල් කවර් වෙන්න ඕන නිසා තමයි මම මේ විදිහට දීලා තියෙන්නේ. හරි. අපි දැන් බලමු ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද කියලා. なぜここで働きたいですか？ ඔන්න මේක ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. අහන්න පුළුවන් සම්භාවිතාව වැඩි ප්‍රශ්නයක්. මොකක්ද? නසේ කොකෝදේ හතරකිතයි දෙස්කා. ඇයි ඔයා මෙහෙ වැඩ කරන්නේ? ඇයි ඔයාට මෙහෙ වැඩ කරන්න ඕනේ කියන තේරුම තමයි ලැබෙන්නේ. නසේ කොකෝදේ ඇයි මෙහෙ හතරකිතයි දෙස්කා වැඩ කරන්න ඕනේ කියලා ඔන්න ඔයාගෙන් තෙන්චෝ අහන්න පුළුවන්. හරි. එහෙම අහුවොත් කොහොමද අපි උත්තර දෙන්නේ? අපි බලමු. 日本語を上達させたいし、接客の経験をしたいからです。 උත්තරේ හරි සරලයිනේ. සල්ලි ඕන නිසානේ වැඩ කරන්නේ නේ. එන්නට අපිට එහෙම කියන්න බෑනේ නේ. අපි කොහොමද කියන්නේ? මෙයා කියනවා නිහොන්ගෝ ජෝසත්සු සසෙතයිෂි. ජපන් භාෂාව තව ඉම්ප්‍රූව් කරගන්න. ජෝසත්සු සසෙතයිෂි. ඊළඟට එයා කියනවා සෙක්කකුනෝ කේකෙන්ගෝ ශිතයි කරදෙස්. මොකක්ද මේ සෙක්කකු කියන්නේ? සෙක්කකු කියනවා කස්ටමර් සර්විස් එකට. කස්ටමර් කෙනෙක්ට අපි සර්විස් කරන එකට කස්ටමර් සර්විස් එකට සෙක්කකු කියලා කියනවා. ඊළඟට කේකෙන්. කේකෙන් කියනවා එක්ස්පීරියන්ස් එකක් ගන්න එකට. ඒ කියන්නේ අත්දැකීමක් ගන්න එකට කේකෙන් කියලා කියනවා. එතකොට මෙයා මේ අරුබයිටක කරන්න ඇවිත් තියෙන්නේ ඇයි? මෙයාට ජපන් භාෂාව වැඩි දියුණු කරගන්නත් කස්ටමර් සර්විස් එක කොහොමද වෙන්නේ කියලා ඒකේ එක්ස්පීරියන්ස් එක ගන්නත් තමයි මෙන්න මෙයා දැන් මේ අරුබයිටකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට මෙතනදී මේ හා සමානව පිළිතුරක් දෙන්න පුළුවන්. කොහොමද ඔයා යන්නේ ජපන් භාෂාව ඉම්ප්‍රූව් කරගන්නනේ නේ? එනිසා මේ හා සමාන පිළිතුරක් ඔයා එතනදී දෙන්න. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ.
アルバイトの経験がありますか？ මොකක්ද මෙතනදී අහන්නේ? අරුබයිතොන කේකෙන් ගාරිමස්කා? අරුබයිතොන කේකෙන් ගාරිමස්කා? අපි කලින් ඉගෙන ගත්තා කේකෙන් කියන්නේ එක්ස්පීරියන්ස් එකනේ. මෙතනදී අහන්නේ කලින් ඔයාට අරුබයිත එකක් කරලා, part time job එකක් කරලා එක්ස්පීරියන්ස් එක තියෙනවද කියලා. ඒකත් අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකකදී ඔයාගෙන් අහන ප්‍රශ්නයක්. はい、レストランで働いたことがあります。 හරි මොකක්ද මෙයා කියන්නේ? රෙස්ටොරන්ට් හතරයිත කොටක ආරිමස්. මොකද්ද? මෙයා කලින් රෙස්ටොරන්ට් එකක වැඩ කරලා තියෙනවලුනේ. ඒ විදිහට ඔයාට කලින් part time job experience එකක් තියෙනවා නම් ඔයාට මෙතනදී කියන්න පුළුවන් මම මේ තැන්වල වැඩ කරලා තියෙනවා experience එක තියෙනවා කියලා. හරි අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද සහ experience එකක් නැති කෙනෙක් කොහොමද ඒකට උත්තර දෙන්නේ කියලා. コンビニで働いたことがありますか？ අනේ ළඟට එයා අහනවා කොම්බිනිදි හතරයිත කොටක ආරිමස්කා? හරි මෙතනදී අහන්නේ කොම්බිනි එකක කලින් වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ඔයාට තියෙනවද කියලා. මේකත් ඔයගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි බලමු. いいえ、でもすぐに覚えます。 ඔන්න කලින් කොම්බිනි එකක වැඩ කරලා නැහැලුනේ ඊයේ. දෙමො සුගුනිය ඔබෙයිමස් කියලා කියනවා. ඊයේ දෙමො සුගුනිය ඔබෙයිමස්. මොකක්ද මේ දෙමො සුගුනිය ඔබෙයිමස් කියන්නේ? ඉක්මනටම එයා ඉගෙන ගන්නන්ලු. වැඩ කරේ නැති වුණත් කලින් එක්ස්පීරියන්ස් එක නැති වුණත් එයා ඉක්මනට ඉගෙන ගන්නන් කියලා කියනවා. මෙතනදී කලින් අපි ප්‍රශ්නේ අහලා තිබ්බ නේද? අරුබයිතෝ කරලා තියෙනවද කියලා. එතන ඔයාගේ උත්තරේ නැත්නම් ඔයාට මේ ආන්සර් එක මෙතනින් දෙන්නත් පුළුවන්. කොම්බිනි එකක වැඩ කරලා නැත්නම් මේ ආන්සර් එක දෙන්නත් පුළුවන්. නිකම්ම ඊයේ කියලා ඉන්න එපා. ඔයා ඉක්මනට ලර්න් කරනවා වගේ සමාන අදහසක් තියෙන උත්තරයක් ඔයා එතනින් දෙන්න. あなたの長所は何ですか？ ඔන්න මෙතනදී ඔයාගේ අහනවා ශක්තියින් මොනවද කියලා. චෝෂෝ අනතන චෝෂෝවා නන්දෙස්කා? ඔයාට තියෙන ශක්තියින් මොනවද? මේකත් අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් ඉන්ටර්විව් වලදී. අරුබයිට විතරක් නෙමෙයි ඕනම ඉන්ටර්විව් වලදී අහන ප්‍රශ්නයක් තමයි අනතන චෝෂෝවා නන්දෙස්කා? මොනවද ඔයාට තියෙන ශක්තියින්? 真面目で、いつも時間を守ります。 මොකක්ද එයා කියන්නේ? මජිමෙද ඉත්සුමෝ චිකන් ඕ මොමොරිමස්. මොකක්ද ඒකේ තේරුම? එයා බැරෑරුම් විදිහට වැඩ කරන කෙනෙක් සහ පංචුවල් විදිහට. ඒ කියන්නේ කාලය හොඳට යුටිලයිස් කරලා වැඩ කරන කෙනෙක් කියලා තමයි කියන්නේ. මජිමෙද ඉත්සුමෝ චිකන් ඕ මොමොරිමස් නේ. මේකට ඔයත් උත්තරයක් දෙන්න ඕනේ ඔයාට තියෙන ශක්තියෙන්. එතනදී ඔයාට එකතු කරගන්න පුළුවන් ඔයා කාර්යක්ෂම කෙනෙක්. කණ්ඩායමක් එක වැඩ කරන කෙනෙක් නේ. වෙලාවට වැඩ කරන කෙනෙක්. ඒ වගේ ඔයාට තියෙන ශක්තියෙන් මෙතෙන්ට ඔයා කියන්න පුළුවන්. 短所は何ですか？ මේකත් ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි තංශවා නන්දෙස්කා? තංශ කියනවා වීක්නස් නේ දුර්වලතා. එතකොට මෙතනදී ඔයාට තියෙන දුර්වලතාවයක් ඔයා කියන්න ඕනි. හැබැයි ඒක ඔයාගේ පොසිටිව් වෙන විදිහට ඔයා එක මගහරවගෙන වැඩ කරනවා කියන විදිහට තමයි කියන්න ඕන. හරි අපි බලමු කොහොමද ඒකට උත්තර දෙන්නේ කියලා. 少し緊張しやすいですが、努力しています。 සුකෝෂි කින්චෝ යසුයි දෙස්කා? මොකක්ද කියන්නේ? ඔයා ඉක්මනටම නර්වස් වෙනවලු කලබල වෙනවලුනේ. සුකෝෂි කින්චෝ යසුයි දෙස්කා? දොරොකු චිතේ ඉමස්. මොකක්ද මේ කියන්නේ? ඒ වුණාට ඔයාට ඒක කළමනාකරණය කරගෙන උපරිමයෙන් වැඩ කරන්න පුළුවන්ලු කියන තේරුමෙන් තමයි මේ කියන්නේ. සුකෝෂි කින්චෝ යසුයි දෙස්කා? දොරොකු චිතේ ඉමස්. මේ විදිහට ඔයාගේ තියෙන දුර්වලතාවයක් හා ඒක ඔයා කළමනාකරණය කරගෙන ඒ කාර්යය කරනවා කියන පිළිතුර ඔයාගේ පිළිතුරේ අඩංගු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට සාර්ථකව ඉන්ටර්විව් එකකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. いつから働けますか？ ඔයාගෙන් අහනවා කවදා ඉඳන්ද වැඩ පටන් ගන්න පුළුවන් වෙන්නේ? ඉත්සු කරා හතරකේ මස්කා? ඉත්සු කරා හතරකේ මස්කා? කවදා ඉඳන්ද වැඩ කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඕකත් ඔයාට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට ඒකට උත්තර දෙනකොටත් ළඟ කාල සීමාවක් කියන්න. නේ? ගොඩාක් දුර කාල සීමාවකින් මම මේ වැඩේ පටන් ගන්නවා කියලා කියන්න එපා. 来週から働けます。 මෙයා කියනවා ඔන්න ඊළඟ සතියේ ඉඳන් වැඩ කරන්න පුළුවන් කියලා. රයිෂු කරා හතරකේ මස් කියලා කියනවා.
මෙතනදී අනිවාර්යයෙන්ම ඔයා අවේලබල් කාලය කියන්න. එහෙම නැත්නම් ඔයා තව අරුබයිට් එකක් කරන ගමන් මේකට ඇවිල්ලා කියනවා නම් ඊළඟ සතියේ පටන් ගන්නවා කියලා කලින් එකේ අයින් වෙනවා කියලා නැත්තම් ඒකෙත් ඊළඟ සතියේ වැඩ කරන්න තියෙනවා නම් ෂුවර් නැතිව නම් මෙතන උත්තර දෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔයා අර කිව්ව කාලයට මෙයාලා ඔයාට කෝල් කරලා එන්න කිව්වොත් ඔයාට යන්න බැරි වුණත් එතන ලොකු ප්‍රශ්නයක් නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා අවේලබල් කාලය කියලා මෙතෙන්ට අනිවාර්යෙන් උත්තර දෙන්න. මොකද ඔයා විතරක් නෙවෙයි තව අය අරුබයිට් වලට යන්න ඉන්නවනේ. ඒ නිසා කාටවත් අසාධාරණයක් වෙන විදිහට වැඩ කරන්න යන්න එපා. 何曜日に働けますか？ මොකක්ද අහන්නේ? නන්‍යෝබිනේ හතරකෙමස් කා. මොන දවස් වලටද? සතියේ මොන දවස් වලටද ඔයාට වැඩ කරන්න පුළුවන් කියලා අහනවා. මේකත් ඉතින් අහන ප්‍රශ්නයක් නෙනේ. මොන දවස් වලටද? දැන් part time job එකක් නිසා ඔයාට පුළුවන් දවස් ගාණක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක්. ඒකට නිවැරදිව ඔයා පිළිතුරු දෙන්න. මොකද ඔයා තව part time කරනවා නම් ගක්කෝ යනවා නන්නේ ඒ කාල සීමාවන් බැලන්ස් කරලා ඔයා හරියට මෙතනදී උත්තරේ දෙන්න ඕන. 月曜日から金曜日まで働けます。 ගෙච්චයෝබි කරා කින්යෝබි මදේ හතරැකෙමස්. ඔන්න මෙයාට සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම්ම වැඩ කරන්න පුළුවන්ලු. මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාට වැඩ කරන්න පුළුවන් දවස් ගණන. ඔයාට සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් පුළුවන් නම් එහෙම නැත්නම් දවස් කිහිපයක් නම් පුළුවන්. ඒ දවස් ගාන පැහැදිලිව ඔයා මෙතනදී උත්තර දෙන්න ඕන. 何時から何時まで働けますか？ ඊළඟට අහන්නේ ඔයාට වැඩ කරන්න පුළුවන් වෙලාව පැය ගණන කොහොමද කියලා. නංචි කරා නංචි මතේ හතරකේ මස්කා. කීයේ ඉඳන් කීය වෙනකන්ද ඔයාට වැඩ කරන්න පුළුවන් කියලා තමයි අහන්නේ. හරි අපි බලමු කොහොමද උත්තර දෙන්න කියලා. 午後1時から午後9時まで働けます。 ගොගෝ 1時から午後9時まで働けます. මොකක්ද කියන්නේ? පස්වරු එකේ ඉඳලා පස්වරු 9 වෙනකන් ඔන්න මෙයාට වැඩ කරන්න පුළුවන්ලු. මෙතනදී ඔයා නිවැරදිව ඔයාට වැඩ කරන්න පුළුවන් පෙරවරුද පස්වරුද කියන එක වගේම පුළුවන් පැය ගණන නිවැරදිව සඳහන් කරන්න ඕන. 午前と午後、どちらがいいですか？ ගොසෙන්ත ගොගෝ දොචිරගයි දෙස් කා? මේක මං අමතර ප්‍රශ්නයක් විදිහට දැම්මෙති. මේ විදිහට ඔයාට මොන වේලාවෙදිද පෙරවරුද පස්වරුද ගොසෙන්ද එහෙම නැත්තම් ගොගොද දොචිරා මේ දෙකෙන් මොකක්ද ඊ දෙස්ක කියලා අහන්නත් පුළුවන්. මොකක්ද හොඳ කියලා අහන්නත් පුළුවන්. හරිද? ඒක මං අමතර ප්‍රශ්නයක් විදිහට තමයි මෙතනදී එකතු කරලා තියෙන්නේ. 午後のシフトが希望です。 ගොගොන ශිෆුටෝගා කිබෝ දෙස්. මොකක්ද මේ කිබෝ කියන්නේ? එයා බලාපොරොත්තු වෙනවා. කිබෝ කියනවා බලාපොරොත්තු වෙනවා ගොගෝ. ඒ කියන්නේ හවස shift එක තමයි. මෙයා බලාපොරොත්තු වෙන්න කියලා තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඒ වගේ ඔයත් බලාපොරොත්තු වෙන shift එක මොකක්ද කියලා නිවැරදිව සඳහන් කරන්න පුළුවන්. 週末や祝日に働けますか？ ශූමත්සුයා සුකුජිත්සුනි හතරකේ මස්කා. මොකක්ද අහන්නේ? ඔයාට වීකෙන්ඩ්ස් වලයි හොලිඩේ වලයි එහෙම නැත්නම් සතියන්තයේ නිවාඩ දවස් වලයි වැඩ කරන්න පුළුවන්ද කියලා. මේකත් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මම මේ අමතර ප්‍රශ්න ගොඩක් ඔයාලට දීලා තියෙනවා මෙහෙම අහයිද මෙහෙම අහයිද දන්නේ නැහැ කියලා. ඒ නිසා හොඳට බලාගන්න. ඒ වගේම ඒවට පිළිතුරු සූදානම් කරගන්න. はい。週末と祝日も働けます。 はい. ශූමත්සුතෝ සුකුජිත්සුමු හතරකේ මස්. මොකද කියන්නේ? එයාට ශූමත්සු ඒ කියන්නේ වීකෙන්ඩ්ස් වලයි ශුකුජිත්සු නිවාඩු දවස් වලයි හොලිඩේස් වලයිත් වැඩ කරන්න පුළුවන්ලු. හරි. ඒ වගේ ඔයා නිවැරදිව ඔයාට පුළුවන් ද බැරිද කියන දේ මෙතනින් සඳහන් කරන්න ඕන. 日本語は話せますか？ නිහොංගොවා හනසෙමස්කා. ජපන් භාෂාව කතා කරන්න පුළුවන්ද කියලා අහනවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ ඩිපෙන්ඩ් වීසා වගේ ඉන්න කෙනෙක්ට ඕන ඉන්ටර්විව් එකකට ගියාම ඔයගෙන් අහන්න පුළුවන් නිහොංගොවා හනසෙමස්කා කියලා. හරි. අපි බලමු කොහොමද උත්තර දෙන්නේ කියලා. はい。日常会話ができます。 හයි. නිචිජෝ කයිවගා දෙකිමස්. මොකක්ද මේ කියන්නේ? නිචිජෝ දිනපතා දිනපතා කරන සංවාද පුළුවන් කියලා. කස්ටමර් සර්විස් එකකදී අපිට වැදගත් වෙන්නේ මේ දේවල්නේ.
එතකොට ඔයාට මෙතනදිවා පුළුවන් කියලා සඳහන් කරනවා. හරි. はい。日常会話ができます。日本語のレベルはどのくらいですか？日本語のレベルはどのくらいですか? මොකක්ද මේ අහන්නේ? ඔයාගේ ජපන් භාෂා දැනුම. ඒ කියන්නේ ඔයා JLPT exam කරලා තියෙන level එක කීයද කියන එක. කොයිතරම් දුරට ඔයා JLPT exam එක කරලා තියෙනවද කියලා තමයි මෙතනදී අහන්නේ. N4 レベルくらいです。まだ勉強中です。N4 ඔන්න එතකොට මෙයා N4 ල කරලා තියෙන්නේ. N4 レベルくらいです。まだ勉強しています。එහෙම නැත්නම් まだ勉強中です。මෙයා කරලා තියෙන N4 වෙනකල්ලුනේ තවදුරටත් ඉගෙන ගන්න ගනිමින්ලු ඉන්නේ. එතකොට ඔයාට සඳහන් කරන්න පුළුවන් ඔයා දැනට කරලා තියෙන ජපනිස් ලෙවල් එක එක්සෑම් ලෙවල් එක සහ ඔයා දැනට තවමත් ඉගෙන ගනිමින් ඉන්න කියන දේ ඔයාට මෙතනදී මෙන්ෂන් කරන්න පුළුවන්. どのくらいここで働く予定ですか？どのくらいここで働く予定ですか? මොකක්ද අහන්නේ? කොපමණ කාලයක් එහෙම නැත්නම් කොච්චර කාලයක් ඔයා මෙතන වැඩ කරන්න බලාපොරොත්තු වෙනවද කියන දේ. どのくらいここで働く予定ですか? 長く働きたいと思っています。長く働きたいと思っていますね. ඔයා ගොඩක් කාලයක් ඒ කියනවා දීර්ඝ කාලයක් මෙතන වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. මෙතනදී ඔයා නිහොංග ගක්කකින් අයින් වෙලා සෙම්මොන් යනකම් වැඩ කරන්නව බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් සෙම්මොන් එකකින් අවුට් වෙලා ටයිගකු යනකම්නේ. ඒ වගේ ඔයාට කාල සීමාවක් තියෙනවා නම් ඔයාට ඒක මෙන්ෂන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ඔයාට උත්තර දෙන්න පුළුවන්. チームで働くのは得意ですか？チームで働くのは得意ですか? මොකක්ද මේ අහන්නේ? ටීම් එකක් විදිහට චීමුද කණ්ඩායමක් විදිහට ඔයාට වැඩ කරන්න පුළුවන්ද? ඔයා හොඳයිද කියන දේ තමයි අහන්නේ. Are you good at working with a team කියන දේ තමයි මෙතනදී අදහස් කරන්නේ. はい。協力して働くのが得意です。はい。協力して働くのが得意です. මොකක්ද මේ කියන්නේ? はい. 協力してකෝපරේට් විදිහට එහෙම නැත්නම් සාමූහිකව වැඩ කරන්න හතරක් වුණොගා තොකුයි දෙස. ඔයා හොඳයි කියනවා සාමූහිකව කණ්ඩායමක් විදිහට වට හොඳින් වැඩ කරන්න පුළුවන් කියන දේ තමයි මෙතනදී අදහස් වෙන්නේ. 何か質問がありますか？ 何か質問がありますか? මොකක්ද අහන්නේ? 何か質問がありますか? ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවද නේ? ඔයාගෙන් තෙන්චෝ අහන්න පුළුවන්. ඔයාට අහන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා. මෙච්චර වෙලා තෙන්චනේ ඔයාගෙන් ප්‍රශ්න අහුවේ නේ. දැන් අන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඔයාට මොනවා හරි තියෙනවා නම් ඩවුට් එකක් අහලා ක්ලියර් කරගන්න. හරි. අපි බලමු මේ වගේ වෙලාවට අහන්න පුළුවන් ප්‍රශ්න. はい。面接の結果はいつ頃わかりますか？はい。面接の結果はいつ頃わかりますか? මෙන්සෙට් එකේ රිසල්ට් එක මට කවද්ද දැනගන්න පුළුවන් වෙන්නේ කියලා ඔන්න අහනවා. ඒ වගේ දෙයක් ඔයාට අහලා ඒ වෙලාවට දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් එකක් ගැන නෝටිස් එක දාලා තියෙනකොට පැයකට ගෙවන ගාණ එයාලා දාලා තියෙන නිසා කොච්චර මුදලක් එයාට හම්බ වෙනවද කියන එක මෙතනින් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවට අපිට මෙන්සෙට් එකේ රිසල්ට් එක දෙන්නේ කවද්ද කියලා අහලා දැනගන්න පුළුවන්. 合格の場合は、1週間以内にお電話でお伝えいたします。合格の場合は1週間以内にお電話でお伝えいたします. මොකක්ද මේ කියන්නේ? ඔයා පාස් නම් ඔයාගේ රිසල්ට් එක සතියක් ඇතුළත ඔයාට දැනුම් දෙනවා කියන දේ. 他に何かありますか？ 他に何かありますか? ඔයාට තවත් තියෙන ප්‍රශ්න ගැන මෙතනදී අහන්න පුළුවන්. いいえ、大丈夫です。 大丈夫です. ඔන්න ඔයාට ප්‍රශ්න නෑ කියනවනේ. ඔක්කොම හරි කියලා තමයි ඔන්න මෙතනදී ඔයා සඳහන් කරන්නේ. では、これで面接を終了いたします。ではこれで面接を終了いたします. මොකක්ද කියන්නේ? ඔන්න ඉන්ටර්විව් එක මෙතනින් අවසන් කියලා තමයි කියන්නේ. ではこれで面接を終了いたします. හරි. ඔන්න ඉන්ටර්විව් එක ඉවරයි.
ありがとうございました。 අරිගතෝ ගොසයිමස්ටා වනවා ස්තුතියි කරලා ඉන්ටර්විව් එක අවසන් කරනවා. දැන් මේ ඉන්ටර්විව් එකේ ප්‍රශ්න හදලා තියෙන්නේ part time job interview එකට related කරලා විශේෂයෙන්ම කොම්බිනි එකක මෙන්සෙට්ස් එකට related කරලා මේ හා සමාන ප්‍රශ්න ඔයාගෙන් අහන්න පුළුවන්. මීට අමතරව ඔයාගෙන් අහපු ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඉන්ටර්විව් එකට යනකොට ඔයා පිළිවෙලට ඇඳගෙන යන්න ඕනේ වගේම නිවැරදිව අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕනේ. එතකොට ඔයාට සාර්ථකව ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් ඕනි නම් කයිවා පිළිබඳව මේ වගේ වීඩියෝස් ඉතින් පහලින් කමෙන්ට් කරන්න ඔයාට මොකක්ද ඕනේ කියලා. අපි බලමු ඉදිරියටත් ඒ ගැන වීඩියෝ කරන්න. හරි ඒ වගේම JLPT එක්සෑම් එක තියෙනවා. ඉතින් කට්ටිය අමතක නොකර JLPT එක්සෑම් එකටත් සූදානම් වෙන්න ඕනේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු වැරදි ඒ වගේම ඔයා ඉගෙනගත්ත දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මත්තානේ